ඒ සම්බුද්ධත්වයට විවරණ ගත්ත දවස් ඉඳලා තව ආශ්චර්යයක් තියෙනවා. ඒ මහ බෝධිසත්වයෝ කවමදාවත් පින්වත්නි අටමහා නරකයේ උපදින්නේ නැහැ. සංජීව, කාලසූත්‍ර, ඊළඟට රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි ආදි තියෙනවා අටමහා නරක. ඒ අටමහා නරකේ මහ බෝධිසත්ව ඉපදෙන්නේ නැහැ. නිරේ උපදින්න කැමති නැති අය බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. කවදාවත් ලෝකාන්තරියේ උපදින්නේ නැහැ. ලෝකාන්තරිය කියන්නේ පින්වත්නි සක්වලක් දැන් අපි කියමුකෝ මේ සක්වලක් කියන්නේ අපි කියමුකෝ මේ වෘතයක් කියලා. අපි කියමු උදාහරණයකට අපි කියමුකෝ මේ බෝලයක් වගේ විශ්වයක්. අපි කියමු බෝල දෙක තුනක් එක තැනක තිබ්බොත් එහෙම ඒ අතර හිදසක් තියෙනවද නැද්ද? බෝල දෙක තුනක් එක තැන තිබ්බම අතර හිදසක් තියෙනවා. ඒ වගේ තමයි මේ සක්වල දෙකක් අතර හිදසක් තියෙනවා. එතෙන්න කිසිම ආලෝකයක් යන්නේ නැහැ. ඒකට කියනවා ලෝකාන්තරික නිරය කියලා. ඒ නිරේ කවදාවත් මහ බෝධිසත්ව ඉපදෙන්නේ නැහැ. අසංඛ්‍ය කල්පලක්ෂ 4ක්. නිරේ ලෝකාන්තරික නිරේ නොයනු කැමති ඇත්තෝ මහ බුදුරජාණන් වහන්සේ ඒ මහ බෝධිසත්වයෝ බෝධිසත්ව ජීවිතේ වගේ නැහැ. එවැනි අසිරියකින් එන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේම සරණ යත්වා. මහා බෝධිසත්වයෝ කවදාවත් එදා ඉඳලා പ്രേත ලෝකෙක ඉපදිලා නැහැ. പ്രേත ලෝක නොයනු කැමැත්තෝ බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. ඒ වගේම මහා බෝධිසත්වයෝ කවදාවත් එදා ඉඳලා සුද්ධ ජීවීන් වෙලා ඉපදෙලා නැහැ. ඇහැට පේන්නේ නැති ජීවීන් වෙලා. ඒ නිසා එවැනි ජීවීන් සහිත සසරේ නොයනු කැමැත්තෝ බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. ඊළඟට විවරණ ගත්ත දවසේ ඉඳලා ඇස් අන්ධ වෙලා ඉපදිලා නැහැ. ගොළු වෙලා ඉපදිලා නැහැ. බිහිරි වෙලා ඉපදිලා නැහැ. අන්ධ ගොළු බිහිරි වෙලා ඉපදිලා නැහැ. ඒ නිසා එවැනි දුක් නොවිඳුණු කැමැත්තෝ ඇස් පාදා ගනු කැමැත්තෝ කන් මනාව ශ්‍රවණය වෙනු කැමැත්තෝ ඊළඟට අතපයෙන් පින් කරගනු කැමැත්තෝ බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. ඊළඟට කවදාවත් උපනෝපන් ජීවිතේ මහ බෝධිසත්වයේ විවරණ ගත්ත දවසේ ඉඳලා ස්ත්‍රියක් වෙලා නැහැ. අනිත් අය ස්ත්‍රීන් වෙනවා. පුදුමේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ විවරණ අරන් තියෙද්දි මුත් ස්ත්‍රියක් වුණානේ වැරදි කාම සේවනයේ නිසා සසරේ. මහා බෝධිසත්වයෝ කවදාවත් ස්ත්‍රියක් වෙන්නේ නැහැ. වැරදි කාම සේවනය කියන්නේ කෙනෙක් ස්ත්‍රියක් කරන එකක්. ඒ කර්මයෙන් මහා බෝධිසත්වයෝගේ පුණ්‍ය සංස්කාරයට කවදාවත් ස්ත්‍රියක් වෙන්නේ නැහැ. ස්ත්‍රී ජීවිතෙන් දුක් විඳින ඇත්තෝ බුදුරජාණන් වහන්සේ සරණ යත්වා. ඊළඟට උපනෝපන් ජීවිතේ නපුංසකයෝ වෙලා ඉපදෙන්නේ නැහැ. දැන් ලෝකේ තියෙනවා අධර්ම රාගය. අධර්ම රාගයේ ඉහට ගහපු ගමන් දරුවාට අම්මා අඳුරගන්න බෑ. සහෝදර සහෝදරියව අඳුරගන්න බෑ. අධර්ම රාගය. එවැනි අධර්ම රාගයක් බෝධිසත්වයන් දෙන්නේ නැහැ. අධර්ම රාගය ආවට පස්සේ පිරිමියෙකුට පිරිමියෙක් පේන්න බෑ. කොල්ලන්න කොල්ලෝ ගැන රාගය උපදිනවා. කෙල්ලන්ට කෙල්ලෝ ගැන රාගය උපදිනවා. මිනිස්සුන්ට සත්තු ගැන රාගය උපදිනවා. මිනිස්සුන්ට කාමසේවන බැලීමේ රාගය උපදිනවා. මිනිස්සුන්ට කාමසේවන ඇසීමේ රාගය උපදිනවා. මේ ඔක්කොම අධර්ම රාගය. කවදාවත් බෝධිසත්වයන්ට අධර්ම රාග සිතුවිල්ලක් ඇවිල්ලා නැහැ. පෙරුම් පුරන සසරේ කවදාවත් පිරිමියෙක් ගැන රාග හිතක් ඇති වෙලා නැහැ.
පෙරුම් පුරන සසරේ කවදාවත් කාමසේවන බලා ඉඳීමේ ආසාවක් ඇති වෙලා නැහැ. පෙරුම් පුරන සසරේ අම්මා නංගි සහෝදරයෝ වරදවාගෙන නැහැ. පුදුමයි. අද සමාජයේ තියෙන්නේ මාතර්ම රාගය. ඒ නිසා ධර්මයේ අහමින් සරණක් හොයමින් කොච්චර පීඩා විඳිනවද සත්වයා. මේකට තියෙන විසඳුම නම් බුදුරජාණන් වහන්සේ සරණ යන එකමයි. මහා සෑය ළඟ සත්‍යක්‍රියා කර කර ස්වාමීනි පෙරුම් පුරන හසරේ ඔබ වහන්සේගේ හිතේ අධර්ම රාගයක් ආවේ නැහැ. නපුංසක සිතිවිලි ආවේ නැහැ. සත්‍යයි. මං ඔබ වහන්සේ සරණ යනවා කියලා සරණ යන්න ඕන පින්වත්නි බුදුරජාණන් වහන්සේම. ඊළඟට ඒ පෙරුම් පුරන සසරේ කවදාවත් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. මව් මැරෙන්නේ නැහැ, පියා මැරෙන්නේ නැහැ, බුදුවරුන්ගේ ලේසෙල වෙන්නේ නැහැ, සංඝ ભેදේ වෙන්නේ නැහැ, රහතුන් ඝාතනය වෙන්නේ නැහැ ඒ බෝධිසත්වය අතින්. හරි බුදුමයි මේ සම්බුද්ධත්වයේ කියන එක. අරූප ලෝකේ උපදින්නේ නැහැ. පෙරුම් පුරන සසරේ සුද්ධාවාසී උපදින්නේ නැහැ. සුද්ධාවාසී උපදින්නේ අනාගාමියත්වෝ. පෙරුම් පුරන සසරේ නියත මිත්‍යා දෘෂ්ටියේ බැහැගෙන ඉන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටියේ බැහැගෙන ඉන්නේ නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටි අත්හැරෙනවා. දැන් එක තැනක තියෙනවා මහ බෝධිසත්වයන්ට ගිනි පුදන්න අම්මලා පුරුදු කරනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් ගියාට පස්සේ ඒ ගිනි ගොඩට ගවයේ කපලා දාලා ගිනි පූජාවක් කරන්න ඕන. දැන් මහ බෝධිසත්වයෝ දැන් මේ පූජාව කරන්න ලැහැත්ති මේ සසරේ. ඊට පස්සේ හරකා ගෙනල්ලා අර ගිනි අවුලන තැන තියලා බලනකොට ගිනි ගාන දණ්ඩ ගෙනල්ලා නැහැ. ගිනි උපදවන එක ගෙනල්ලා නැහැ. උදාහරණයක් කියමු ගිනි පෙට්ටිය ගෙනල්ලා නැහැ කියලා. ඊට පස්සේ ගියා. ගිනි ගාන දණ්ඩ ගෙන්න ගියා. යනාතරේ හොරෙක් ඇවිල්ලා හරක අරන් ගියා. බෝධිසත්වෝ ඇවිල්ලා කල්පනා කරනවා කිරියම්පේ දෙයයන්ටම පුදන්න ගෙනාපු හරක බලා ගන්න දෙයයන්ට බැරි නම් මේ දෙයියෝ කොහොමද අපිව රකින්නේ කියලා උඹත් එපා උඹගේ ගෙන්දරත් එපා කියලා එහෙම්ම හිමාලයට ගිහලා භාවනා කළා. ඉක්මනට අත්තරිනවා දෘෂ්ටි.